මම දැන් ඉන්නවා වරාය නගරේ පෝට් සිටි. බලන්න නාලුත්ම තත්ත්වය තමයි ඉතින් මේ තාම හදාගෙන යනවා ඔක්කොම දේවල්. නිකන් මිඩ්ල් ඊස්ට් රටකට ආවා වගේ එකපාරට ෆීලින් එක. හරි. අනිකර කාන්තාරයක් වගේ. තාම ඔක්කොම ඉදිරියෙන් පවතිනවා ඉතින්. කට්ටියට නාන්න සෙල්ලම් කරන්න ඔක්කොම තියෙනවා මේ. පට්ටව්වක් තියෙන්නේ. මේ තමා ගොඩ කරලා තියෙන වරාය නගරය. තාම ඉදිරියෙන් පවතිනවා ඉතින්. අර පේන ගෝල් පේස් එක. පෝට් සිටියේ නවත්තම තත්ත්වය. යන් තව ඉස්සරහට යමු. තව ටිකක් පෙන්නන්න ඇතුළට ගිහිල්ලා. ෂෝ එකක් ගහන්න යන්නේ මියුසිකල් ෂෝ එකක් ගහන්න යන්නේ. අතන හදනවා මේ ස්ටේජ් එක ඔක්කොම මේවා කරලා. කට්ටිය ඇවිල්ලා ඉන්නවා. ලස්සන view එකක් තියෙනවා ඉතින් ලංකාව ඩෙවලොප්වෙමින් යන රටක් නේ. මොකද තමයි ඉතින් ඒ වුණාට මට නම් හිතෙන්නේ මේක නිකන් තනිකර කාන්තාරයක් වගේ මිඩල් ඊස්ට් ගියා වගේ. නිකන් සෞදි හිටියා වගේ. මම සෞදි ඉඳලා තියෙනවා. තනිකර සෞදි කාන්තාරයකට ආවා වගේ. වැඩි ඇවිදින්න කරන්න බෑ ඉතින් අවුවයි. ඔසර වැඩි. දැන් මං ඇතුලේ ඉන්නේ. දැන් මං යනවා එළියට යන තැනට. මෙතන වීඩියෝ එකක්. මම ඉන්න තව ටිකක් බලමු. දැන් ඉන්නේ මං පාලමුඩ වරාය නගරේ ඇතුලේ තියෙන. බලන්න. අනිකර කාන්තාරයක් මේක. මේ ලස්සනට හදලා තියෙන ඔක්කොම. මේක ලස්සනයි. මං ආවා දැන් පෝට් සිටියේ ඉස්සරහට. මේ තමා එන්ට්‍රන්ස් එකෙන් ඇතුල් වෙන ගමන් ඔයාලට මේක බලන්න පුළුවන්. දැන් ඔක්කොම ඩෙවලොප් වෙමින් තියෙන මේවා නම් හදලා ඉවරයි ඔක්කොම. ඇතුලේ තියෙනවා සම්පත් බැංක් එකක් තියෙනවා. මෙතනම මේ තියෙන සම්පත් බැංක් එක. එතන මෙහා පැත්තේ කමර්ෂල් බැංක් එකකුත් තියෙනවා. තියෙනවා ඒ ටික තියෙනවා. තත්ත්වේ අදට කොහොම මේ චයිනීස් මිනිස්සු තමයි ඇතුළේ වැඩ ෆයිල් ගහනවා වැඩ ගොඩක් තියෙනවා. ඉතින් වැඩ කරගෙන යනවා. තනිකර මේක ඩෙසර්ට් එකක් වගේ වෙන්නේ ඉතින්. වැඩි කන්ද තියෙන්නේ. හරි ඕකයි ඉතින් පෝට් සිටි එකේ කොළඹ අලුත්ම
තත්ත්වය. ඔක්කොම ජය වේවා. මගේ account එක subscribe කරලා like එකක් දාන්න, comment එකක් දාන්න. Thank you very much.